මේක ඇත්තන පාක් එකක් නෙවෙයි දැන් නම් මට පොඩ්ඩක් බයයි. hello guys ඉතින් ඔයාලා පේන හැටි වීඩියෝ එකක් කරන්න අමාරුවෙන් මම දැනට මම නාගෙන ඉන්නේ මොකද මෙහෙන් හොඳ නෝ වහිනවා. ඉතින් මම ඇත්තටම එන්නේ හැදුවේ මෙතනට නෙවෙයි මම යන්න හැදුවේ වෙසර් පාක් එකක් තියෙනවා. එතන මම පොඩ්ඩක් ඇඳුමක් ගන්න යන්න හැදුවේ යද්දි මෙතන පොඩ්ඩක් දැක්කා. ඉතින් ඔයාලා පේන හැටි වටේ වට ලස්සනයි. ඉතින් මේකට ගිහිල්ලා බලමු මේක මොනවා කියද කියලා. මම දැකත් නැහැ මේක මගේ ෆස්ට් ටයිම් මෙතන. ගිහිල්ලා බලමු. මේක පට්ට ලස්සනයි. ලස්සන වුණාට මට තාම සැකයි මේක සොහොනක්ද කියලා. ඔතන දැක්ක විදියට මේක සොහොනක්. දන්නේ නැහැ ඉතින් මොකක්ද කියලා ලස්සනින් දාවා. ගිහිල්ලා බලමු ඉතින්. සමහර විට මේවා මෙහෙම රිබ්බන මෙතනත් කවුරු හරි ඉන්න පුළුවන්. ඉතින් guys මේක ඇත්තටම පාක් එකක් නෙවෙයි දැන් නම් මට පොඩ්ඩක් බයයි. මොකද පාක් එකක් කියලා මම හිතාගෙන ඉන්නේ සොහොනකට. ඉතින් මම මේ පේනවා ඉතින් ඒ තින්නේ මේ වල දාපු තැන්. ඉතින් අවුලක් නැහැ ලස්සනයි. වක්කුණම්ම ලස්සනයි. මේ වටේ හිටේ ඔක්කොම හැබැයි අපේ මිනිස්සුත් එක්ක ඉන්නවඩා මේ වගේ මිනිස්සුත් එක්ක ඉන්න එක ලේසි කියලා මටත් තේරෙනවා. මොකද කිසි අර්ධරයක් නැහැ. වැස්සත් එක්ක මේ වගේ view එකක් තියෙනවා කියන්නේ ඉතින් ආයේ සුපිරි. ජර්මන් වල සොහොන් කොච්චර ලස්සනයිද නේ. ලංකාවේ සොහොනක් ගත්තොත් ඉතින් මොනවද වෙයි ලංකාවේවත් එක්ක වලදී මේක නිකන් අර පාකේට වඩා ලස්සන ඇත්තනවා. මේක දැක්කයින් පස්සේ මට ඇත්තටම ලංකාවේ ෆිල්ම් එකක් තිබ්බා. මට මතක නැහැ අර මොකද්ද දිනුකිද මොකෙද දේශ රංගපාන්නේ හොල්මන් කතා තියෙන අක්කා මෙල්ල මොකද්ද සින්නේ. ඒ කැලෙන් මතක් වෙන වෙලාවට මේ උඩ දැක්කයින් පස්සේ ඊළඟට පොඩ්ඩක් බයයි. මොකද මේ වගේ දැනගෙන මම තනියම වෙන්න මේක කවුරුත් නෑ. ඔයාලා පේනවාදී බලමු මොනවා හම්බෙයිද මොනවා හේවිද කියලා ගිහිල්ලා. මම ඇත්තටම මේ ලොකේෂන් එකට ආවේ මෙන්න මේ පාරට එකලා. මේ පාරට එකලා මම අර පොඩ්ඩක් ඒක අමුතුවට වෙනුනේ ෆොටෝ වලින් මේ ලොකේෂන් එකට ආවේ හින්දා මේ වගේවත් තියෙනවා. ඉතින් ඇත්තටම මන් දන්නේ නැහැ මේක මොකද්ද කියලා. ඔය ගහන්නත් හිතෙනවා ලංකාවේ වගේ ගහලා දුවන්න මොනවා වගේද දන්නේ නැති ඉන්නේ. ඉතින් පොඩ්ඩක් පාඩු ඉන්නවා. ඒක සොහොනක් වුණාට අනිවාර්යයෙන්ම මට නම් සොහොනක් කියලා තේරෙන්නේ නැහැ. නිකන් පාක් එකක් වගේ පොඩි බයකට තියෙන්නේ මිනිස්සු නැති එක වීඩියෝ කරන්නත් බයයි. මොකද වීඩියෝ එකට ජර්මන් වල මොනක් කියන්න මොනවද ඉතින් ෆක් වෙනවනේ. මේක පොඩ්ඩක් බලන්නකෝ. මේක දැක්කයින් පස්සේ ඔයාලට මොකද්ද දන්නේ මතක් වෙන්නේ. මේක ඇත්තටම නිකන් අමුතු පාළුවට ගියපු හොල්මන් වලට හදපු ගයක් වගේ සීන් එකක් මට නම් තේරෙන්නේ. අනේ මන් දන්නවද කියලා. මේ බිල්ඩින් එකක් මම දැක්කා ඉන්ටර්නෙට් එකෙන් බලද්දි ෆොටෝ වලින් මැප් එකේ තමයි මේක ඇත්තම දැක්කේ. මේ බිල්ඩින් එකයි මේ පාරයි තමයි මම මේ සෝහනකට එක්කන් ඉන්නේ හේතුුනේ ඇත්තටම. ඉතින් ඔයාලා දන්නවද මම මේ ලස්සන එකක වීඩියෝ කරන බිල්ඩින් එක මෙන්න මේ බිල්ඩින් එක ඇත්තටම අර ආදාහනාකාරී කියන්නේ ලංකාවේ මිනිහෙක් මැරුණාට පස්සේ කැමති නම් පුච්චන්න පුළුවන් නේ. අනේ මේ වගේ සීන් එකක් හදපුවා මේක මං හිතන්නේ. ලස්සන එකක් හිටිය ඇත්තටම ලස්සනයි. ඉතින් ලස්සන නෑ නැත්තම් නෑ කියන්නේ වෙයි. ඇත්තම කිව්වොත් මම ලංකාවේදී මේ වගේ දැනකට එන්න දිහා හිතන්නේවත් නෑ. මොකද මම දැනුත් මේකට ආවේ වැරදිලා. මම හිතුවේ පාක් එකක් කියලා. පාය නැති මිනිස්සුන්ට මට ඕලක් නෑ. ඉතින් ලස්සනයි. ලංකාවෙත් ගියේ වන්දේ පැත්තක් තමයි මේක. ඊදේට මං ගිහින් නෑ ඇත්තනම. පොඩ්ඩක් බයත් හිතෙනවා ගයිස්. මොකද ඉතින් මම මෙතනට ආවේ දැන් මේ පාකේ යන්නේ මම කියන්නේ මේ දැන් ඉන්න තැන. මම මෙතනට එන්න කලින් මම දැක්ක මෙතන දෙන්නේ කතා කරගෙන ඉන්නවා. ඒකට දැන් මං එද්දි නෑ. නේද මොනවද කියලා.
මේ හිත හැදෙන දෙයකට තියෙන මොකක්ද දන්නවද? මේ ඉඳ යද්දී ඈත දකින්න මොටර් සයිකලයක් දෙකක් කියන මිනිස්සු හැම එක්කෙනෙක් දෙන්නෙක් යනවා. ප්‍රශ්නේ කියන්නේ මිනිස්සුන්ට ළඟ ඉන්නේ මිනිස්සු අතර ගහන් එනවනේ. ඔඩවාද වද්දා ඉල්ලීදී කකුඩන් මොකෝ වීඩියෝ එක තියෙනවා. අපරිණෝ මම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. සාක්ෂි ඉදිරි දෙන්නේ ඉතින් මම මේක තාම ඊයෙන් පස්සේ මම අතට දාන්න කියලා. ඉවරයි. හලෝ ඉතින් යනවා මම දන්නේ නැහැ මම කොහෙට එනවද කියලා. මොකද ලස්සන. තමරිට මෙයා මගේ ගියත් මේ යාළුවෙක් ඉන්නේ. මේ හතර වටේ ඉන්න යාළුවෝ. තව ඉස්සරහට ගිහිල්ලා බලමු මම ගොඩක් මේකේ ගොඩක් වෙලා ඉන්න බන්නේ මොකද මොකක්ද මේක සෝනක් නේ. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා එම්ම මම මගේ වැඩේ කරගන්න යන්න ඕනේ මොකද සෝනක් වෙලා ඉඳලා හරියන්නේ නැහැ සෝනි වැඩේ කරන්න නෙවෙයි. රයිස් මං වල දැන් ජර්මන් භූතයෝ දෙන්නේ පෙන්නන ලංකාවේ හොල්මන් නම් දැකලා තියෙන ෆිල්ම් වලින් ජර්මන් වල භූතයෝ දෙන්නේ පෙන්නන්න. මේ වගේ තරහා ඉන්නේ භූතයෝ දෙන්නේ මිනිස්සු දෙන්නේ වෙන්න ඇති මන් දන්නේ නැහැ මොකද කලින් ඔය වගේ කට්ටිය දැකලා තමයි මං අර මොකද්ද ළඟට ගියයින් පස්සේ අතුරුදහන් වුණේ මෙයාලා. ඉතින් මන් දන්නේ නැහැ නේ ඇත්තට මේ වගේ දැනක දැන් මට හම්බුණ මිනිහෙක්ට ළඟ පාතම මේ දෙන්න විතරයි හිටියේ. එක්ක සමහර විට හොල්මන් දෙක සමහර විට මිනිස්සු දෙන්නේ. ඉතින් මන් දන්නේ නැහැ. මට හිතාගන්න බැරි එකම සීන් එක මම මෙහි පාක් වලක් දැක්කා. මෙහි මේ පිටිපස්සේ මගේ මේ පිටිපස්සේ තියෙන ගෙදර තියෙන්නේ. මේ වගේ ගෙවල් මේ ගොඩක් පාළු තැන්වල තියෙන සමහර මිනිස්සුත් ඉන්නවා මේ වගේ. මොකද මං ගියපු ගොඩක් පාක් වල මේ වගේ එකක් තියෙනවා. කට්ටිය නම් කියන්නේ පාකේ බලාගන්න එක්කෙනාගේ. ඉතින් මේ වගේ සෝනක් මැද්දක. තඩි සෝනක් මැද්දක මේ වගේ ගෙදරක ඉන්නයි කියන්නේ මිනිහෙදී. යකෙක් වෙන්න ඕනේ. හැබැයි මොන වුණත් මේ වගේ view එකක් තියෙන තැනක මිනිහ ඉන්න තීරණය කරපු එක නම් සාධාරණයි. වෙනවනේ ලස්සන. ඉතින් කොච්චර ගියත් මෙච්චර තමයි වටේම කැලවල්. මැරිච්ච මිනිස්සුන්ගේ සොහොන්. මැරිච්ච මිනිස්සු කියන්නේ නොදැන යාලා දැන් දිව්‍ය ලෝකවල ඇති කියලා හිතමු. මේ විදිය තමයි මේ ජර්මනිගේ පාක් එකක්. පාක් එකක් සොහොනක්. සොහොන සමානයි පාක් එකක්. ඉතින් ලංකාවේ පාක් එකට වඩා ලස්සන නැද්ද කියලා ලස්සන නැත්තම් කමෙන්ට් එකක් දාන්නකෝ මේක. ඕන බෙට්ටයක් අල්ලනවා. මොකද මේක ඇත්තටම මට නම් ලංකාවේ පාක් එකට වඩා මේ සොහොන ලස්සනයි. ලස්සන නෑ කියලා කියනකොට කමෙන්ට් එකක් දාන්න. මේක අනිවාර්යෙන් ලස්සනයි. එහෙනම් guys මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මොකද මට මේක ඇතුලේ ගොඩක් වෙලා ඉන්න බෑ. මං යන්න ඕනේ මට තව වැඩ වගේක් තියෙනවා. මං ඔයාලට කලින් කිව්වනේ වැඩකට යන ගමන් තමයි මෙතනට ආවේ. ගොඩක් ඉන්නත් බෑ. ඔයා මෙතන ඉන්න පොඩ්ඩක් බයයි මිනිස්සුත් නෑ. එහෙනම් ඉතින් වෙන දවසක වෙන වීඩියෝ එකකින් ආවම හම්බෙමු. මේ වගේ වීඩියෝ එකකින්.